මෝටර රථය ලෙස අපට නිසාන් සනී B310 මාදිලියේ මෝටර රථයක් හමු වී ඇත. මෝටර රථය සඳහා අලුතෙන් ටයර් 4ක් දමා සකසා ඇති අතර අලුත් ප්ලේන්ට් එක ගසා හොඳ කන්ඩිෂන් තත්ත්වයක ප්ලේන්ට් සහ ටයර් එක ඉතා නරක තත්ත්වයේ පවතී. ගියර් බොක්ස් එක ගියර් 4කින් සමන්විත වන අතර රනින් කන්ඩිෂන් පැත්තත් ඉතා නරක තත්ත්වයේ පවතින මෝටර රථයක් වේ. ඇතුළත හොඳ නරක තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර දැනට දිනුම් කිසිවක් නැමැති වාහනයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. ධාවනයේ ඉතා නරක තත්ත්වයේ පවතින වාහනයක් වන කන්ටියට මෙන්න වාහනේ. ඔබට දැන් පිනෑස් එකක්ද ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ මෝටර රථයේ පිනෑස් එක ලෙස ලක්ෂ 2.5ක් ලබා ගැනීමට හැකිවන අතර මුළුමනින්ම ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 6.5ක්. දැම පාතින් දක්වා ඇති දුරකථන අංක වන නැත්නම් මෝටර රථයේ අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපිට නිසාන් මාදිලියේ මේ SUV පෙන්මක් සහිත මෝටර රථය හමු වී ඇත. ඇලෝ වීල් ටයර් වලින් සමන්විත වන අතර ඔටෝ ගියර් පද්ධතියක් සහිත මෝටර රථයක් වන කට්ටියට මෙන්න මෝටර රථයක්. පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර DVD player, Windows screen, reverse camera, power mirror, power shutter, sun roof එකකින්ද සමන්විත වන අතර ෂීට් එක ඉතා නරක තත්ත්වයේ පවතින අතර එන්ජින් කන්ඩිෂන් පැත්තත් ඉතා නරක තත්ත්වයේ පවතින මෝටර. අලුතෙන් ටයර් දමා සකසා ඇති මෝටර රථය 2000 cc එන්ජිමක් සහිත මෝටර රථයක් වන අතර දැනට ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වේ. මේ මෝටර රථයේ මුදලින් ලක්ෂ 62.5ක් වන අතර දැම පහතින් දක්වා ඇති දුරකථන අංක වන තමයි මෝටර රථය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ Nissan HB11 මාදිලියේ මෝටර රථයක්. ටයර් ද සාමාන්‍ය කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයේ ප්ලේන් කන්ඩිෂන් ඉතා නරක තත්ත්වයේ පවතී. අපිට දැන් ඒ බව ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. සකසා ඇති අතර දැන් රනින් කන්ඩිෂන් පැත්ත ඉතා නරක තත්ත්වයේ පවතින 14 ඩයිස් නම්බර් මෝටර රථයක් වන අතර ඇතුළත කන්ඩිෂන් තත්ත්වය අපිට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. මිනුව ගියර් පද්ධතියක් සහිත මෝටර රථය AC ඉතා නරක තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර මේ මෝටර රථය ලීටරයට කිලෝමීටර 18ක් අතර වැඩ කරන හොඳ මෝටර රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. දැම්ම පහදින් දක්වා ඇති දුරකථන මුදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 9.60ක්. දැම්ම පහදින් දක්වා ඇති දුරකථන අංක වලින් මෝටර රථය ගන්න කරන්නේ. මෙන්න තියෙනවා Mitsubishi Lancer ටියුබ් ලයිට් මෝටර රථයක් වන කට්ටියන්ට. මිනුව ගියර් පද්ධතියක් සහිත මෝටර රථය එන්ජින් රනින් කන්ඩිෂන් ඉතා නරක තත්ත්වයේ පවතින මෝටර රථයක් වේ. දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර ප්ලේන් කන්ඩිෂන් ද ඉතා නරක තත්ත්වයේ පවතී. ඉන්ඩෝර් අවුට්ඩෝර් කන්ඩිෂන් තත්ත්වයේ ඉතා නරක තත්ත්වයේ පවතින අතර මේ මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වේ. මේ මෝටර රථය දැනට නාවල පිටිය ප්‍රදේශයේ පවතින අතර මුදලින් ලක්ෂ 6.90ක් කියලා තමයි කියන්නේ. දැන් පහදින් දක්වා දුරකථන අංක වන අතර මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න. මොඩිෆයි කරන්නට ලක් කරන ලද මෝටර රථ හොයන කට්ටියට මෙන්න ගෙනත් මෝටර රථයක්. 15 ඩැස් මෝටර රථයක් වන අතර නිසන් මාදිලියේ මෝටර රථයක් වේ. මෙම ජපාන් මෝටර රථය ඉතා හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතින බව ඇති කරුසින් පවසා සිටින අතර රනින් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් ඉතා නරක තත්ත්වයේ පවතී. මෙම මෝටර රථය මෙනුව ගියර් පද්ධතියක් සහිත මෝටර රථයක් වන අතර පිටත ස්ටිකර් ගසා සකසා ඇති අතර පිටිපසදී ඉතා නරක ලෙස සකසා ඇති 15 ඩැස් නම්බර මෝටර රථයක් වන අතර ප්ලේන්ට් එක හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතී. දැන් රනින් කන්ඩිෂන් පැත්ත ගැන කිව්වොත් ඉතා නරක තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. AC වැඩ කරන මෝටර රථය මුදලින් ලක්ෂ 9.75 කියන්නේ දෙවෙනි පොතක් තියෙන මෝටර රථයක් වන අතර දැම්ම පහදින් දක්වා ඇති දුරකථන අංක වන අතර මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න.